අයිබෝන් කොහෙද අපි මේ ඇවිල්ලා ඉන්නේ විශාල ගසක් දන්නවද මේ කොහෙද කියලා එන්නකෝ බලන්න අපිත් එක්ක මේ කොහෙද කියලා Welcome back to Jiffy Traveler channel. ඔන්න අද අපි ඇවිල්ලා ඉන්නේ මන්නාරමේ පල්ලිමනේ ප්‍රදේශයට. රටවටා සංචාරයේ ප්‍රථම දිනේ අපි මන්නාරමට ආවේ. ඉතින් මන්නාරමේ අපි ඉස්සෙල්ලාම ආවේ මෙන්න මේ දකුණු ආසියාවේ මහතින් වැඩිම බයෝබබ් ගස තියෙන මන්නාරමේ කියලා දැනගෙන හිටියා. ඉතින් ආවේ එන්නේ ගස බලන්න. ඉතින් ඇත්තටම ආවම ඒක මාර මහතකින් යුක්ත ගසක්. ඒ කියන්නේ මේක හඳුන්වනවා දිගහැරුණු අල්ලක ස්වභාවය. ඒ කියන්නේ ඇත්ත ඒ වගේ බලන්න අතු ටික විහිදිලා හරි මහතයි එකේ කඳ උස්සට වැඩි. ඒ කියන්නේ මේකේ වට ප්‍රමාණය තියෙනවා මීටර් 21ක්. මෙන්න මේ තියෙන්නේ මේ ගහ ලංකාවට ආපු එකේ හේතුව. ඒ කියන්නේ මේ ගහ ලංකාවට අයිති ගහක් නෙවෙයි. අර 1277 දී අරාබි ජාතික නැවියන් ඒගොල්ලන්ගේ ඔටුවන්ට කන්න මේ ගෙඩි ගෙනාවා කියලා තමයි කියන්නේ. ඉතින් ඒවා වැටිලා හැදිච්ච ගස්ලු මේ තියෙන්නේ. ඉතින් මේ මෙච්චර විශාල බයෝබබ් ගස් ලංකාවේ මන්නාරමේ මෙන්න මේ ගහ තමයි විශාලම ගහ. තව ඩෙල්ෆ් දූපතේ තව විශාල මහතකින් යුක්ත බයෝබබ් ගසක් තියෙනවලු. ඉතින් අපි දවසක යමු ඒකත් බලන්න. හැබැයි ඒක මේ තරම්ම විශාල නෑලු. ඉතින් මේක අවුරුදු 700ක් 800ක් ඈත අතීතයක ඉඳලා තියෙන ලංකාවේ තියෙන මේ ගහක් කියලා තමයි කියන්නේ. ඉතින් මොකද මේ ගහ ලෝකේ කියන්නේ වැඩිම වයසකින් යුක්ත ගස් වලින් එකක්ලු. කියන්නේ ලොකු ජීව කාලයක් තියෙන ගහක්ලු. දැන් අපි කිව්වොත් දැන් මේ ගහ අවුරුදු 700ක් 800ක් කියන්නේ හිතන්නකො කොච්චර ආයු කාලයක් තියෙන ගසක්ද කියලා. ඉතින් වැඩිම ආයු කාලයක් තියෙන ලෝකයේ ගස් වලින් එකක්ලු මෙන්න මේ බයෝබබ් ගස්. ඉතින් ඔයාලත් මන්නාරමේ ආවම අනිවාර්යයෙන්ම මේ බයෝබබ් ගස බලන්න එන්න. එහෙනම් ගිහින් එන්නම්.